අයිබන් පුතේ විශේෂයෙන්ම අපි 10 ශ්‍රේණියේ දුවල පුතාලා වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් පටන් ගන්න යන්නේ. විශේෂයෙන්ම ඔන්ලයින් ක්ලාස් එකක්. ඒ කියන්නේ අපි දන්නවා දැන් අපි ප්‍රායෝගිකවම පන්ති කරන්නේ වරකපලේ සුසිප් ආයතනෙ විතරයි 10 ශ්‍රේණියේ දුවල පුතාලට. ඉදිරියේදී මීරිගම අපි ආරම්භ කරන්න සූදානම් කරගෙන ඉන්නවා. ඉතින් විශේෂයෙන් මේ ඔන්ලයින් ක්‍රමය හරහා 10 ශ්‍රේණිය අපේ දුවල පුතාලට අපි සතු දැනුම බෙදා දෙන්න අපි උත්සාහ කරනවා. දැන් අපි දන්නවා 9 ශ්‍රේණියෙන් 10ට පියමන් කරන අපේ චූටි පුතාලා පියමන් කළ ඔබ 9 ශ්‍රේණියට වඩා ටිකක් උඩට ගිය ටිකක් විශාල ලොකු විෂය නිර්දේශයකට තමයි අධ්‍යයනය කරන්න තියෙන විෂය නිර්දේශය. දැන් පුතාලට මතකයි 9 ශ්‍රේණියේ පාඩම් මේකක 6ක් තමයි ඉගෙන ගත්තේ. පැහැදිලිනේ? හැබැයි 10 ශ්‍රේණියට ආපුවම මේ සංඛ්‍යාව 10ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ 9න් 10ට ආපු ඔයාලට පාඩම් 10ක් තියෙනවා. 11 ශ්‍රේණියට ගියාපම යලි 8ක් තියෙනවා. විභාගෙට එන්නේ පාඩම් 18කින්. ඒ කියන්නේ 10 සහ 11 දෙක එකතු වෙලා තමයි විභාගෙට එන්නේ. පාඩම් 18කින් විභාගෙ ලියන ඔයගොල්ලන්ට 10 ශ්‍රේණිය අතිශයම වැදගත්, අතිශයම තීරණාත්මකයි. මොකද 10 පාඩම් එකක 10ක් තියෙනවා. මේ පාඩම් එකක 10 පළවෙනි පාඩම තමයි ඉතිහාසයේ හැදෑරීමේ මූලාශ්‍රය. හරිද? මේ මූලාශ්‍රයේ පාඩම මේ වෙනකොට මම හිතන්නේ පාසලේ උගන්වමින් තියෙනවා, සමහර පාසල්වල ඉවර වෙලා තියෙනවා. දෙවෙනි පාඩම් මේකකේ ආරම්භ කරපු පාසලුත් තියෙනවා. දැන් මම පන්තියක් හැටියට ගත්තාම ප්‍රායෝගිකව මගේ පන්තියේ දෙවෙනි පාඩම් මේකකේ තමයි යන්නේ. හරිද? දෙවෙනි පාඩම් මේකකේ තමයි මේ වෙනකොට සාකච්ඡා කරමින් ඉන්නේ. හැබැයි ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පළවෙනි පාඩමේ පළවෙනි වචනේ ඉඳලම අද දවසේ ඉඳලා අපි සාකච්ඡා කරනවා. දැන් දුලපතාලා දන්නවා විෂය නිර්දේශය පිළිබඳ ලොකු කතන්දරයක් අපි යන්න අවශ්‍ය නැහැ. 10 සහ 11 පාඩම් මේකක 18ක් තියෙනවා. සාපේල විභාගීය ඔයාලා ලියන්නේ 2027 දී. ඒතර 2027 සාපේල විභාගය ලියනකොට මේ පාඩම් මේකක 18න් තමයි ප්‍රශ්න එන්නේ. බහුවර්ණ ප්‍රශ්න 40ක් එනවා. දෙවෙනි පේපර් එකේ ප්‍රශ්න 6කට ඔයාලා අනිවාර්යෙන් ලියන්න ඕනේ. ඒකේ පළවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි ලංකා සහ ලෝක සිද්ධියන් ස්ථාන 18ක් ලකුණු කරන්න ඕනේ. ඒ වගේම රූප සටහන් ආශ්‍රිත ප්‍රශ්න 12යි මුල් ලකුණු 30යි. දෙවෙනි කොටස දෙවෙනි පේපර් එකේ ලංකා ඉතිහාසයට වෙන් වෙන්නේ රචනා ප්‍රශ්න 4ක් ලියන්න ඕනේ ඔයගොල්ලෝ. ඒ වගේම තුන්වෙනි කොටස ලෝක ඉතිහාසයට අදාළ ප්‍රශ්න දෙකක් තියෙනවා. දෙකෙන් එකක් ලියන්න ඕනේ. ඒතර මුළු සංඛ්‍යාව දෙවෙනි පේපර් එකේ ප්‍රශ්න 6යි. පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 30යි, ඊගොඩ 18 බෙගින් 5යි. එහෙම තමයි ලකුණු 120 සකස් වෙන්නේ. ඊගාව කාරණේ තමයි පළවෙනි බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 80ක් එනවා 200යි. 200 බෙදලා 100ෙන් ලකුණු එනවා. ඉතින් මේක ඉහළ සම්මාන සාමාර්ථයක්. ඒ සාමාර්ථයක් ගන්න වටයක් කැප වෙන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ. දැන් අද අපට දක්නට තියෙන ලක්ෂණය තමයි දැන් මම අවුරුදු 20කට වැඩි කාලයක් ආසන්න වශයෙන් ගත්තාම උගන්වනවා. විශ්වවිද්‍යාලයේ පළවෙනි අවුරුද්දේ ඉඳලා උගන්වනවා. හරිද? එතකොට මේ ඉතිහාසයේ විෂය උගන්වනවා. ඉතින් අපේ දරුවන්ගේ දැකලා තියෙන ලක්ෂණයක් තමයි එදා යුගයේ හිටපු දරුවන්ට සාපේක්ෂව අද දරුවෝ ටිකක් වෙනස් වෙලා. සහද ගුරු බවතුණු ටිකක් වෙනස් වෙලානේ. දරුවා ඉල්ලන දේ දෙන තත්වයට තමයි අදපත් වෙලා තියෙන්නේ. දැන් ඉස්සර ඊට වඩා වෙනස්. දරුවට අවශ්‍ය දේ දෙන්න පටන් ගත්තා ඉස්සර අපි. අවශ්‍ය දේ දෙන්නේ. දැන් දරුවෝ ඉල්ලන දේ දෙන්න පටන් අරගෙන තියෙනවා. හරිද? නැත්නම් අර දරුවන්ට අවශ්‍යම දේ දෙන්නේ නැති තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් මේ විෂයන් ගත්තාම විභාගයට එන ටිකම චෝටි කරුණු ටිකක් පොඩි ටිකක් පොඩි හිස්තැන් ටිකක් පුරවන්න වගේ. ඊටාම සරල පොඩි කාරණා ටිකක් දරුවන් අතරට ගෙනියනවා. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් දැන් තපවතින ක්‍රමවේදය අනුව දරුවෝ ලොකු රුචියක් නැහැ මේ විෂයන් ඉගෙන ගන්න. දෙක සමහර ගුරුවරුන්ට ඒ පිළිබඳ විශේෂ අවබෝධයකුත් නැහැ. ওই කාරණා දෙකම එකතු වෙලා තියෙන උපකාරක පන්ති ශේෂ්ත්‍රය ගත්තාම. ඉතින් පාසල තුල එහෙම නැහැ වෙනස් විදිහකට යන්නේ මේක. කෙසේ නමුත් දැන් අපි දන්නවා මේ දුවල පුතාලට 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම් මේකකයේ ඉතිහාසයේ හැදෑරීමේ මූලාශ්‍රය. මම ඔබට PDF එකක් දාලා තියෙනවා. ඒක බලා ගන්න පටන් ගන්න ඕනේ. මේ පාඩම් මේකකයේ නම මොකක්ද දරුවෝ? ඉතිහාසයේ හැදෑරීමේ මූලාශ්‍රය. හරිද? මේ ඉතිහාසයේ හැදෑරීමේ මූලාශ්‍රය කියන පාඩම තමයි තියෙන්නේ. මේ පාඩමේ ඉඳලා පිළිවෙලකට පාඩම් මේකක 10ම අපි ලස්සන්ට කරනවා. ඊටාම සාරගර්භව ඊටාම වැදගත් විදිහට විභාගෙට ලියන්න පුළුවන් ඒ ප්‍රශස්ත මට්ටමට අපි සාකච්ඡා කරනවා. පැහැදිලිද? ඊතර පළවෙනි පාඩම් මේකකේ ඉතිහාසයේ හැදෑරීමේ මූලාශ්‍රය. මේ මූලාශ්‍රය කියන පාඩමේ පළවෙනියටම අපි සාකච්ඡාවට ගන්නවා වෙන මෙහෙම කරුණු ටිකක්. දැන් අපි දන්නවා මේ මූලාශ්‍රය කියන පාඩමේ ඇත්තටම අපට තියෙන්නේ අච්චුපොතේ ටිකක් වෙනස් විදිහකට. නමුත් මම ඉතිහාසය යන කොමක්ද කියන තැන ඉඳලා
තමයි සාකච්ඡාව පටන් ගන්න. මොකද අපි ඇත්තටම දැන් 6 ඉඳලා ඉතිහාසය ඉගෙන ගන්නවානේ. හැබැයි සමහර දරුවන්ට තාම ඉතිහාසය යනු කුමක්ද? හිස්ටරි කියන්නේ මොකක්ද කියලා තාම හරියට අවබෝධයක් නැති අය ඉන්නවා. ඒ නිසා අපි වචනීය පිළිබඳ යම් අදහසක් ගන්නවා. මම හිතනවා මම පුතාලට මේක පේනවා ඇති කියලා. වාතේ PDF එකේ තියෙන ගැටලුවක්ම නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් ඔය ඉතිහාසය කියන වචනයට ඉංග්‍රීසියේ භාවිතා කරන්නේ හිස්ටරි කියලා. ටියුට් එක හොඳට කියව ගන්න. එතකොට හොඳට අවබෝධ වෙයි. ඒ ඉතිහාසය කියන වචනයට ඉංග්‍රීසිය අපි භාවිතා කරන්නේ හිස්ටරි කියලා. හරිද? ඕක පුතේ හිස්ටෝරියා කියන ග්‍රීක වචනය මුල් කරගෙන ආපු එකක්. මේක පැහැදිලිව මම දාලා තියෙනවා මේ හිස්ටරි යන ඉංග්‍රීසි වචනයේ සෑදී ඇත්තේ හිස්ටෝරියා යන ග්‍රීක වචනය මුල් කරගෙනය. හිස්ටරි සහ හිස්ටෝරියා යන පදවල සරල තේරුම වන්නේ පරීක්ෂණය හෙවත් පර්යේෂණය යන්නයි. ඔබට පැහැදිලිනේ. ඉතිහාසය කියන වචනේ සරල අදහස සරල තේරුම පරීක්ෂණය හෙවත් පර්යේෂණය යන්න. දැන් ඔක තේරුම් ගන්න ඕනේ ඉස්සරෝ. මේ මොනවා ඉගෙන ගන්නත් කලින් මේ වචනේ අදහස් දැනගන්න එපා. දැන් ගොඩෝ දරුවෝ ඉගෙනගෙන තියෙනවා ගොඩෝ අය උගන්වලක් තියෙනවා මේ වචනේ අදහස දරුවට දීලා නැහැ. මේ හිස්ටෝරියා කියන ග්‍රීක වචනේ මුල් කරගෙන හිස්ටරි හැදුනේ. ඒ මුල් කරගෙන තමයි ඉතිහාසය කියන වචනේ අපි ගොඩනගාගෙන තියෙන්නේ සිංහලෙන්. ඒකේ සරල අදහස පරීක්ෂණය හෙවත් පර්යේෂණය යන්නයි. එතකොට ඊගාට මිනිස්්‍ය වර්ගයාගේ අතීතය පිළිබඳ පරීක්ෂණ මගින් අධ්‍යයනය කිරීම හෙවත් මිනිස්්‍ය වර්ගයාගේ ඉතිහාසය ඉගෙනීම හෙරඩෝටස් සහ තියුසීඩිස් යන ග්‍රීක ජාතික ඉතිහාසඥයන් විසින් පසු කාලයේදී එක්තරා ශික්ෂණයක් යටතේ අධ්‍යයනය කරලා තියෙනවා. එතකොට වැඩි දියුණු කරලා තියෙනවා. හරිද? එතකොට ඊගාව කාරණේ තමයි දැන් මේ ඉතිහාසය අධ්‍යයනය කරන අපි මේ ඉතිහාසය අධ්‍යයනය කරන අපි තේරුම් ගන්න ඕනේ අපේ විෂයට ඉන්නවා පියෙක්. හරිද? එතකොට මේ ඉතිහාසයේ පියා යන නමින් ප්‍රචලිත හෙරඩෝටස් ග්‍රීක පර්සියන් යුද්ධය පිළිබඳව කෘතියක් ලියූ අතර පැරණි ඊජිප්තු සහ පර්සියානු ජාතිකයන් පිළිබඳව තොරතුරු දෙහි ඇතුළත් කරලා තියෙනවා. එම කෘතිය ඓතිහාසික තොරතුරු සපයන ආකාරයක් බඳුය. තියුසීඩිස් මේ විෂය විද්‍යාත්මක මාවතක් ඔස්සේ වැඩි දියුණු කළා. පෙලපෙනීසියානු යුද්ධය පිළිබඳව ඔහු එම කෘතියේ පැහැදිලි සාක්ෂි පදනම් කොටගෙන ලියුවා. කිසියම් සිද්ධියක හේතුබල සම්බන්ධතාවයේදී මැනවින් දාලා තියෙනවා. අපි මේකේ සරලව ගන්න ඕනේ වචන කීපයක් තියෙනවා චූටි පුතා. අර ටික කියව ගන්න ඕනේ හොඳේ. වැඩිදුර දැනුම සඳහා. 1. ඉතිහාසය කියන සිංහල වචනයට ඉංග්‍රීසි අපි යොදන්නේ හිස්ටරි කියන වචනය. ඒ හැදුනේ හිස්ටෝරියා කියන ග්‍රීක වචනය මුල් කරගෙන පැහැදිලි. ඒ සරල තේරුම පරීක්ෂණය හෙවත් පර්යේෂණය. ඊගාව කාරණේ තමයි ඉතිහාසයේ පියා ලෙස අපි සැලකන්නේ ග්‍රීක ජාතික හෙරඩෝටස්. පැහැදිලි කාරණේ. ඉතිහාසයේ පියා ලෙස අපි සැලකන්නේ කවුද? එයා ග්‍රීක ජාතිකයෙක්. ලාංකිකයෙක් එහෙම නෙමෙයි. ග්‍රීක ජාතික හෙරඩෝටස්. ඒක තේරුම් ගන්න ඕනේ. ඊගා කාරණේ තමයි දැන් අපි මේ ඉතිහාසයේ විෂය ඉගෙන ගන්නකොට අපේ දරුවන්ට මම තව වැඩි දැනුමක් දෙන්න සූදානම් වෙනවා. මේක කටපාඩම් කරගෙන එහෙම තියාගන්න ඕන එකක් නෙමෙයි. නමුත් ඇත්තටම ඉතිහාසය කියන විෂය පිළිබඳව මේ ලෝකයේ බිහිවෙච්ච ඉතිහාසඥයන් ඔවුන්ගේ අදහස් පළ කරලා තියෙනවා. දේශපාලන විද්‍යාව ගත්තත් එහෙමනේ. දේශපාලන විද්‍යාව පිළිබඳව ලෝකයේ විවිධ විද්වතුන් ඒ දේශපාලන විද්‍යාඥයන් තමන්ගේ අදහස් පළ කරලා තියෙනවා. මේ දේශපාලන විද්‍යාව යනු මෙහෙම එකක් කියලා. ඒ වගේ චෝටි බුද්ධි ඉතිහාසය කියන විෂය පිළිබඳවත් මේ ලෝකයේ බිහිවෙච්ච විවිධ ඉතිහාසඥයන් විවිධ අර්ථකථන දීලා තියෙනවා. ඉතින් මම කැමති මගේ දුවලා පුතාලට යම් වැඩි දැනුමක් එකතු කරන ගමන් තම සාධනීය දැනුමක් එකතු කරන ගමන් මේ වටිනා කාරණා එක එක ඔයාලට ඉදිරිපත් කරන්න. දැන් බලන්න දැන් මේ ටිකත් අපි චුට්ටක් අවබෝධ කරගත්තොත් වැඩි නේනේ. ලොකුවට කටපාඩම් කරගෙන දඟලන්න ඕනේ කියලා නෑ මේක. නමුත් මම පුතාලා චූටි අදහසක් ගන්නකෝ. දැන් ඉතිහාසයේ විෂය පිළිබඳව ලෝකයේ බිහිවෙච්ච විවිධ ඉතිහාසඥයන් විවිධ මත පළ කරලා තියෙනවා, අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. එවැනි අදහස් එකක් දෙකක් තුනක් හතරක් පහක් අපි දැනගත්තාම අපිට මේ විෂය පිළිබඳ යම් අදහසක් ගන්න අවකාශය සැලසෙනවා. මේ බලන්නකෝ. එකක් ප්‍රංශ විප්ලවය පිළිබඳව ලියු සුප්‍රසිද්ධ ඉතිහාසඥයෙක් වන තෝමස් කාලයිව් ලෝක ඉතිහාසයේ දිටුවේ ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ ජීවන කතාවක් වශයෙන් ওই ප්‍රංශ විප්ලවය කියන්නේ මේ 11 වෙනි පාඩමේ අපට අධ්‍යයනය කරන්න තියෙන 11 වෙනි වසරේදී 7 වෙනි පාඩමේ අපට තියෙනවා ප්‍රංශ විප්ලවය පිළිබඳව 1789 ජුලයි 14 වෙනිදා
ප්‍රංශ විප්ලවය ඇති වෙන්නේ ප්‍රංශයේ පැරිස් නගරේ බැස්ටීල් කියන සිරගෙට පහර දීමෙන් පස්සේ. ඔය ප්‍රංශ විප්ලවය පිළිබඳව මේ හරි සරල අදහසක් ගත්තොත් කෙටි අදහසක් ගත්තොත් ඒ ප්‍රංශ විප්ලවය ආසන්න සමයේ වෙනකොට ඒ ප්‍රංශයේ පැවති තත්ත්වයේ පිළිබඳ එක වැකියකින් කිව්වොත් ඒක කියනවා ඉංග්‍රීසියෙන් කියන්නේ the nobles play, the clergy pray, the people pay. ඒක තමයි විප්ලවය ඇති වෙන්න පරිසරය නිර්මාණය කරපු ආකාරය. රදලයෝ කෙලිලොල් ජීවිත ගත කරනවා. පෝජකයෝ යාඥා කරනවා. සාමාන්‍ය ජනයා බදු ගෙවනවා. ඕක තමයි ප්‍රංශයේ එවකට පැවති තත්ත්වය. ඉතින් ආන්ගේ පරිසරයත් එක්ක නිර්මාණය වූ ප්‍රංශ විප්ලවය පිළිබඳව සුප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වන තෝමස් කාලයිල් කියනවා ඉතිහාසය යනු ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ ජීවන කතාවක් කියලා. ඉතින් ඔයා මතක තියාගන්න ඉතිහාසය යනු ඇත්තටම බැලුවම ලංකා ඉතිහාසය ගත්තහමත් ඉතින් ඔය ශ්‍රේෂ්ඨ මිනිස්සු ටික ගැනනේ ලියලා තියෙන්නේ නේද? ශ්‍රේෂ්ඨ මිනිස්සුන්ගේ ජීවන කතාවක යථාර්ථයකුත් තියෙනවනේ. හරි. දෙවෙනි එක. අතීතයේ සහ වර්තමානයේ අතර නිමක් නැති දෙබස ඉතිහාසය. E.H. කාර් එහෙම කියන්නේ. දැන් ඇත්ත කතාවේ කියන්නේ පුතේ මම පන්තිය පටන් ගත්තා. දැන් ටිකක් කරගෙන යනවා. පන්තිය පටන් ගත්තේ වෙලාව අතීතයට එකතු වෙනවා. හැබැයි ආයි අපි වර්තමානයේ එක්ක සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධව කොටස ආයි අතීතයට එකතු වෙනවා. මේක කවදාවත් නිමක් වෙන්නේ නැහැ. ඉතින් මේ අතීතයේ සහ වර්තමානයේ අතර නිමක් නැති දෙබසක් ඉතිහාසයයි. මේක ඉතින් වර්තමානයේ සිදුවන සියලු දේ අතීතයට එකතු වෙනවා. අතීතයේ මගින් පෝෂණය වෙනවා. ඒ විදිහට තමයි E.H. කාර් කියන්නේ එහෙමයි. ඊට පස්සේ මම පුතාලා බලන්න තව එකක්. ඉතිහාසයේ සමාජ කාර්යභාරය අවධාරණය කළ මහාචාර්ය ඊනියාගේ විග්‍රහයට අනුව ඉතිහාසය යනු සමාජ ක්‍රමවල මතක සටහනක්. මේ ලෝකෙ පැවතුණු විවිධ සමාජ ක්‍රමවල මතක සටහනක් ඉතිහාසය කියන්නේ. තව එකක් මේක ලොකුවට ඕනේ නැති නිසා මම දුවලා පුතාලාට අපි ඒක කෙටියෙන් කිව්වේ. තව එකක් තියෙනවා ඉතිහාසයේ වනාහි එක් විෂයක් නොව විෂයන් සියල්ලම අන්තර්ගත ගෘහයකි. විෂයන් සියල්ල අන්තර්ගත ගෘහයක් කියලා කියන්නේ G.M. ට්‍රෙවිලියන්. දැන් ඒකේ අදහස මෙහෙමනේ ඉතිහාසයේ විෂය ඇතුලේ ගැබ් වෙලා තියෙනවා සියලු විෂයන්. මේකේ තියෙනවා ආගම දහම පිළිබඳව, මේකේ භූගෝල විද්‍යාව, මේකේ දේශපාලන විද්‍යාව නේද? වෙන විද්‍යාව, ගණිතය, තර්ක ශාස්ත්‍රය මේ හැම එකක්ම ගැබ් වෙලා තියෙන අන්තර්ගත විෂය අපි ඉතිහාසය කියලා කියනවා. එමයි G.M. ට්‍රෙවිලියන් කියන්නේ. ඊට මගේ චෝටි පුතාලා තේරුම් ගන්න ඕන ටියුට් එකත් පොඩ්ඩක් කියවලා ඉතිහාසය යන කොමද්ද කියලා අපි දැනගත්තා. ඒ වචනේ බිඳිලා ආවේ කොහොමද කියලා දැනගත්තා. ලෝකයේ විවිධ ඉතිහාසඥයන් විසින් මේ ඉතිහාසයේ විෂයට දුන්න නිර්වචන ටික අපි දැනගත්තා. ඊට පස්සේ අපි දැනගන්න යනවා මේකේ අච්චුපතේ නම් අගම තියෙන්නේ ඉතිහාසයේ හැදෑරීමේ ප්‍රයෝජන. අගම තියෙන කලින් අපි දැනගත්තාම මොළදී වටිනවනේ. ඇයි අපි ඉතිහාසය හදාරන්නේ කියලා. මොකද මට මේ සමහර තැන්වලදී මේ මම YouTube නාලිකාවල දැකලා තියෙනවා Facebook වල දැකලා තියෙනවා මේ ඉතිහාසයේ වැඩක් නෑ වගේ අදහසක් තියෙන මිනිස්සු ඉන්නවා. දැන් ගණිතය එහෙම උගන්න සමහරක් අය කියවපු එකක් තමයි මට කියලා තියෙනවා පෞද්ගලිකව මොකටද මල්ලි ඉතිහාසය ඉගෙන ගන්න කියලා. එයාගේ දරුවොත් මගේ පන්තියේ හැබැයි පස්සේ ඉතින් එහෙම අදහස් තියෙනවා සමහරක් අයට. ඉතින් ඛණ්ඩද වගේ ඉතිහාසයේ වගේ එකක් ඉගෙන ගත්තාම අන්න එවැනි අවස්ථාවලදී භාවිතා කරන්න පුළුවන් වගේම මේ විෂය ඉගෙන ගන්න දුවන පුතාලා දැනගත යුතු කරුණු ටිකක් තමයි ඇයි අපි ඉතිහාසය හදාරන්නේ? මොකටද අපි ඉතිහාසය හදාරන්නේ? what is the reason to that කියලා නේද? පළවෙනි එකම තමා ජීවත් වන සමාජය හා ලෝකයේ පිළිබඳ අවබෝධ කරගන්න. ඕන පුතේ පළවෙනි වටිනාකම තමයි අපි ජීවත් වන සමාජය හා ලෝකයේ පිළිබඳව දැනගන්න අපට ඉතිහාසයේ විෂය ඕනේ. පැහැදිලි කියන එක. කියන්නේ අපි ජීවත් වෙන සමාජය හරි අමුතුයිනේ. මේ සමාජය කොහොමද සකස් වුනේ? මේ ගොඩනැගුණේ කොහොමද? මේ සමාජ මොඩලය තුල මේ ක්‍රමය තුල මේක විකාශනය වුණේ කොහොමද? අතීතේව මොනතරම් ප්‍රමාණයක් මේකේ තියේද? නූතන කාරණා එකතු වෙලා මේ සමාජය සම්මිශ්‍රණය වෙලා කොහොමද ගලාගෙන යන්නේ? මේ සියල්ල පිළිබඳව අපි අවබෝධ කරගන්න ඉතිහාසය ඕනේ. හරිද? අපිට පෘතුගීසීන් ආවා, ලන්දේසීන් ආවා, ඉංග්‍රීසීන් ආවා. ඊට කලින් අපට ආක්‍රමණ සිද්ධ වුණා. අද සමාජය තුළ මේ මිශ්‍ර ජන වර්ග ඉන්නවා. මේවා ගොඩනැගුණේ කොහොමද? මේ සියල්ල පිළිබඳ දැනගන්න ඉපේ අපි. අද ජීවත් වෙනකොට ඒ අවබෝධය අපට ඕනේනේ. නේද? ඒ අවබෝධය අපට ඕනේනේ. හරිද? ඒ නිසා ආන් එක පළවෙනියටම අපි තේරුම් ගන්න ඕනේ
තමා ජීවත් වන සමාජය හා ලෝකයේ පිළිබඳ අවබෝධය ඇති කර ගැනීම. දෙක, අතීතය තුලින් වර්තමානයේ තේරුම්ගෙන අනාගතය ගොඩනගා ගන්න. ඒක මාර වටිනේ. දැන් අර ඉතිහාසයේ ඛණ්ඩද මොකටද වගේ අදහස් තියෙන අයට මේ පොඩක් කියලා දෙන්න පුළුවන් මේ. කියලා දෙන දැනගෙන ඉන්න ඕනේ. හරිද? අතීතයේ තුලින් වර්තමානයේ තේරුම්ගෙන අනාගතය ගොඩනගා ගන්න. අංක 1. අපට වර්තමානයේ ජීවත් වෙනකොට අපට පෙර දේවල් පිළිබඳ අවබෝධය ඕනේනේ. ඒතර වර්තමානයේ අපි හරියට සකස් කරගත්තාම අනාගත ලෝකේ ජය ගන්න පුළුවන් නේ. ඒතර අතීතයේ තුලින් වර්තමානයේ තේරුම් අරගෙන අනාගතේ ගොඩනගගෙන අපි කියන්නේ රෑ වැටුණු වලී දවල් වැටෙන්නේ නේ. ඉස්සර කරපු වැරදි දැන් කරන්නේ නේ. වගේ අදහස් මේ අතීතය අපි තේරුම් අරගෙන එහි ස්වභාවයේ තේරුම් අරගෙන එහි වටිනාකම් අවබෝධ කරගෙන එහි හරය අවබෝධ කරගෙන අපට වර්තමානයේ සකස් කරගෙන අනාගත ලෝකේ ජයග්‍රහණය කරන්න පුළුවන්. හැබැයි ඒ අපි සම්පූර්ණයෙන්ම අත්හැරලා දාලා අතුගා දාලා ගියොත් එහෙම අපට අනාගතය ගොඩනගා ගැනීමේදී යම්කිසි ගැටලු නිර්මාණය වෙන්න පුළුවන්. ලෝකී පුතේවා මතක තියාගන්න බෙහෙවිච්ච සවිශිෂ්ට ගණේ අග්‍රගණේ නායකයෝ බොහෝ දෙනෙක් ඉතිහාසයේ විෂය පිළිබඳ මහා දැනුම් සම්භාරයක් සහිත හොඳ පරිචයක් තියෙන අය. හොඳ අවබෝධයක් තියෙන අය. දැන් උදාහරණයක් වශයෙන් ජවහර්ලාල් නීරු මෙතුමා නේද? වින්ස්ටන් චර්චිල් වගේ නායකයෝ ගත්තාම ලෝකයේ එංගලන්තේ. හරිද? ඒ නිසා මේ අය මේ ඉතිහාසයේ විෂය පිළිබඳ මහා දැනුම් සම්භාරයක් සහිත අය. ලෝකෙ බිහිවෙච්ච අර අග්‍රගණ්‍ය නායකයන් දිහා බැලුවම ඔවුන්ට මාර දැනුමක් තියෙනවා. ඉතිහාසයේ දැනුම රහිතව යන ගමනට වඩා ඒ සහිතව යන ගමනෙහි අවබෝධය ඇතුව යන ගමන වඩා වැදගත්. ඒකයි කියන්නේ අතීතයේ තුලින් වර්තමානයේ තේරුම් ගන්න, අනාගතයේ ගොඩනගන්න අපට පුළුවන් වෙනවා මේ විෂය පිළිබඳ අපි දැනගන්න ඕනේ. ඊගාව එක වටිනාකම්. රටේ අනාගත නායකත්වයේ බාර ගැනීමට සූදානම් වන සිසුන්ට දේශපාලන සිදුවීම් හා බලවේග පිළිබඳ අවබෝධ කර ගැනීමට. දවා දන්නවා ප්‍රංශ විප්ලවය නිමා වුණාට පස්සේ බිහි වුණා ප්‍රංශේ නායකයෙක් නැපෝලියන් බොනපාට් කියලා. ඒ නැපෝලියන් බොනපාට් ආවේ ඉතාලියට අයිති කෝසිකාව කියන දූපතේ ඉඳලා තමයි ප්‍රංශයට එන්නේ යටත් වැසියෙක් විදියට. යටත් වැසියෙක් විදියට ආපු නැපෝලියන් බොනපාට් ප්‍රංශේ අධිරාජයා බවට පත් වෙනවා. ඔහු ඉතිහාසයේ විෂය ඉගෙනීම තහනම් කළා. එයා දැනගත මේ තරුණයන්ට ඉතිහාසයේ විෂය පිළිබඳව ඉගෙන ගන්න අවකාශය සැලසුණා. මුන්ට මාර ගැම්මක් එනවා. මාර ජවයක් එනවා. නිකමට හිතන්නකො මෙහෙම. දැන් දුටු ගැමුණු රජතුමා කිව්වහම තාමත් අපේ පොඩි පැටවුන්ට අපිට පොඩි නිකන් ජවයක්, හයියක්, ශක්තියක් එනවනේ. දැන් එහෙම එකෙක් වර්තමානේ නෑනේ අපිට. දැන් පසුගිය නායකයෝ ටික, පාලකයෝ ටික පිළිබඳ හිතලා බලන්නකො. එහෙම ගැම්මක් එන කට්ටිය හරි අඩුයිනේ. හරි අඩුයිනේ අපිට. නැතර අතීතය පිළිබඳව නේද දුටු ගැමුණු රජතුමා, වලගම්බා රජතුමා, මහසෙන් රජතුමා, ධාතුසේන රජතුමා, පළවෙනි විජේබාහු, පරාක්‍රමබාහු, හයවන පැරකුම්, දෙවෙනි පැරකුම් මේ මතකයට නැගිනකොට අපට අර මහ ගැම්මක් රට ජාතිය පිළිබඳව යම් හැඟීමක් ඇති වෙනවා. ඒකට මම අදහස් කළේ අර අනාගත නායකත්වයේ බාර ගන්න සිසුන්ට, දරුවන්ට මේ විෂය පිළිබඳ යම් අවබෝධයක් ඕනේ. දැන් නූතනයේ අපි දැකලා තියෙන සාතිශයේ බහුතරයක් ඔය නායකයෝ වෙන්නේ ඉන්න අයටත් එහෙම අවබෝධයක් නැහැ. ඊයේ කාපු දේවත් මතක නැහැ. ගිය මාසේ කියපු දේවත් මතක නැහැ. එහෙම අය තමයි ගොඩක් ඉන්නේ. එහෙම බෑ. නිසා ඉතිහාසයේ විෂය පිළිබඳව හොඳ අවබෝධයක් සහිත දරුවෙක් රටේ නායකයෙක් වෙන්න සූදානම් වෙන දරුවෙක් හරිද මේ විෂය පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කර ගන්න ඕනේ. තව එකක් තමයි ජාතික අනන්‍යතාව හඳුනා ගන්න. දැන් අපේ ජාතිය අනන්‍යතාවය වටහා ගන්න. අපි ලාංකිකයෝ කියන එක, අපි සිංහලයෝ කියන එක නේද? දැන් අපේ රටේ එදා ඉඳලා හිටපු අය කියන එක අවබෝධ කරගන්න අපට මේ විෂය අවශ්‍ය වෙනවා. අනිත් සංස්කෘතියින්ට ගරු කරන්න. දැන් ඇතරම වෙනත් සංස්කෘතීන්ට ගරු කරන්න දරුවෝ අපේ සංස්කෘතිය පිළිබඳ අපි අවබෝධ කරගන්න එපා නේද? අපේ සංස්කෘතිය පිළිබඳව අවබෝධ කරගන්න එපා. විවිධ මත ඉවසන්න. ජාතික සමගිය වර්ධනය කරන්න. දැන් නූතනයේ අපි ලොකුම වටිනාකමක් නේ උතුරු නැගෙනහිර නේද දකුණු මේ ප්‍රදේශවල ජීවත් වෙන ජනවර්ග අතර සාමූහික බව. ඒවා බිඳිලා ඡේදනය වෙලා කුඩු වෙලා ගිහිල්ලා නැතිබ්බේ. ඒවා යලි ඇති කරන්න ඒ ඉතිහාසයේ පිළිබඳ දැනුම මේකෙදි හරි වැදගත්. අතීතයේ අපේ දෙමළ ජනතාව සහ සිංහල ජනතාව අතර සාමූහික බවක් තිබ්බා නේද? මුස්ලිම් ජනතාව අරාබි දේශයේ ඉඳලා අපේ රටට ආවේ. ඒ අය අපේ ජන සමාජයට සම්මිශ්‍රණ වුණේ කොහොමද? නේද? අපේ කාන්තාවන් සරණ පාවා ගත්තා, දරුවෝ හැදුවා නේද? එතකොට ඒගොල්ලෝ සිංහල සහ දෙමළ භාෂාව කතා කරන්නේ ඇයි අද?
ඒකට හේතුව තමයි සිංහල කාන්තාවන් කසාද බැඳි මුස්ලිම් අය. දෙමළ කාන්තාවන් කසාද බැඳි අරාබි භාෂාව පාවිච්චි කරන්නේ නැහැ නේ අපේ රටේ. දෙමළ හෝ සිංහලනේ පාවිච්චි කරන්නේ. ඒතර තේරෙනවනේ ඒගොල්ලෝ අපේ ජන සමාජයට මිශ්‍ර වෙච්ච හැටි. සමහරක් අය සෞදීන් ආ විදියට හිතන අය ඉන්නව කලාතුරකින්. නමුත් සාන්තිශයේ බහුතරයක් තේරුම් අරගෙන තියෙනවා මේ ලාංකීය මව්වරු, මේ ලාංකීය කාන්තාවන් අරාබි ඒ වෙළඳුන් සරණ පාවා ගැනීම හරහා තමයි මුස්ලිම් ජන වර්ගය අද ඉන්න අය හැදිලා තියෙන්නේ. ඒතර දැන් මේ අවබෝධය අපට තිබ්බහම හරි සරලයිනේ. දැන් ඉස්සර දෙමළ තරුණයන් විවාහ කරගත්ත සිංහල කාන්තාවන් ගැන සඳහන් වෙනවා. හරිද? අපේ සමහර දමිළ තරුණයන් බෞද්ධ ආගම වැළඳන භික්ෂුත්වයේ ලබාගෙන තියෙනවා. හරිද? ඉතින් මෙවුවා ගත්තාම තේරුම් ගන්න පුළුවන් අපට අතීත ජන සමාජය තුළ මේ සිංහල දෙමළ මුස්ලිම් නැත්නම් විවිධ ආගමික පසුබිම් තිබ්බේ සාමූහිකව ජීවත් වෙලා තියෙනවා කියලා. ඒතර වර්තමානයේදීත් අපේ ජාතික සමගිය ඇති වෙන්න, වෙනත් සංස්කෘතියකට ගරු කරන්න නේද? විවේචනාත්මක චින්තනයේ වර්ධනයක් ඇති කරගන්න, කාලය හා අවකාශය පිළිබඳ අදහස් ඇති කරගන්න, වර්ධනය කරගන්න මේ විෂය ඉතාම වැදගත්. නිසා ඉතිහාසයේ විෂය බොහෝ ප්‍රයෝජනවත්, බොහෝ වටින සාරගර්භ විෂයක්. දැන් ඔබට මම අර කලින් අහපු ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න මෙන්න මේ ටික හොඳට ඉගෙන ගන්න ඕනේ. දැන් මේ ටික හරියට කියවපු කෙනෙක්, මේක ඉගෙන ගත්ත කෙනෙක් net එකෙන් කොහෙන් හරි අල්ලගෙන කියනවා ඉතිහාසය හොඳ නෑ වටින්නේ නෑ වගේ එකක් නෙමෙයි. මේක අවබෝධ කරගත්ත කෙනෙක්, මේකේ වටිනාකම, මේකේ හරිය තේරුම් ගත්ත කෙනෙක් එවැනි කතා කියන්නේ. නිසා ඔබ ඉතිහාසයේ විෂය ඉගෙන ගන්න දරුවෝ හැටියට මේක අනිවාර්යයෙන්ම අවබෝධ කරගන්න ඕනේ. ඔන්න අපි දැන් පාඩමට යනවා. මූලාශ්‍රය අපි එතනින් පටන් ගන්න පුතේ. දැන් පාඩමේ මූලාශ්‍රයනේ පාඩම අපේ ඓතිහාසික මූලාශ්‍රය. එහෙනම් දැන් පුතාට මේකේ නෝට් එක ලියා ගන්න ඕනේ. මේක අහගෙන අවබෝධ කරගෙන මම නෝට් ලියන්න යන්නේ නැහැ. හරිද? ඔයාලට ටියුට් එක දානවා. ඔයා ලියා ගන්න ඕනේ. පළවෙනියට මූලාශ්‍රයෙන් පටන් ගන්න. හරිද? ඉතිහාසයේ හැදෑරීමේ මූලාශ්‍රය. පළවෙනි එක මූලාශ්‍රය යන කුමක්ද? එතනින් පටන් ගමු. අර ටික මම ඉක්මනට පොඩ්ඩක් කියලා දුන්නේ. ඒ ටික අර මූලික කාරණා ටික අවබෝධ කරගන්න ඕනේ ටික. දැන් මූලාශ්‍රය කියන තැන ඉඳලා ඊටාම සුපැහැදිලිව අවබෝධ කරගන්න ඕනේ. මූලාශ්‍රය යන කුමක්ද? ඔක තමයි ප්‍රශ්නේ. හරි? මූලාශ්‍රය යන කුමක්ද? පුතේ මූලාශ්‍රය කියලා කියන්නේ ඉතිහාසයේ හදාරන්න උපකාරී වන මූල සාධක ටික. මොකද පුතේ? ඉතිහාසයේ හදාරන්න උපකාරී වන මූල සාධක. මේ මූල සාධක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. දැන් මේකේ තියෙන එකම ඉතිහාසයේ හැදෑරීමට උපකාරී වන මූල සාධක. හරි? ඉතිහාසයේ හැදෑරීමට උපකාරී වන මූල සාධක. හරිද? ඉතිහාසය හැදෑරීමට උපකාරී වන හරි මූල සාධක මූලාශ්‍රය ලෙස හඳුන්වනු ලැබේ. right. ඉතිහාසයේ හැදෑරීමට උපකාරී වන මූල සාධක මූලාශ්‍රය ලෙස හඳුන්වනු ලැබේ. මගේ අකුරු හරි ලස්සනයි පිළිවෙලයි. හරි. එහෙනම් අපි ඉතිහාසයේ හැදෑරීම මූලාශ්‍රය කියන්නේ මොකද්ද පුතේ? ඉතිහාසයේ හැදෑරීමට උපකාරී වන මූල සාධක. මේ කියන මූල සාධක මේ කියන මූල සාධක හරි මේ කියන මූල සාධක අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි සාහිත්‍ය මූලාශ්‍රය. දෙවෙනි එක තමයි පුරා විද්‍යාත්මක මූලාශ්‍රය. පළවෙනි එක සාහිත්‍ය මූලාශ්‍රය. හරි. දෙවෙනි එක පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය. ඉතින් එක සාහිත්‍ය මූලාශ්‍රය මම ඒක අයින් කරා. දෙක පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය. හරි. එතකොට සාහිත්‍ය මූලාශ්‍රයක හරි. සාහිත්‍ය මූලාශ්‍රයක දෙක පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය. දැන් මේ මූලාශ්‍රය වර්ගීකරණය කළොත් අපි හරිද? දැන් මේ විදිහට අපි වර්ගීකරණය කරමු. එක සාහිත්‍ය හරි මූලාශ්‍රය. හරිද මේක? මූලාශ්‍රය. ලියා ගන්න. ලංකාවේ ඉතිහාසය හදාරන්න උපකාරී වන මූලාශ්‍රය වර්ගීකරණය කරපුවම අංකික සාහිත්‍ය මූලාශ්‍රය. තමයි පාඩම් පටන් ගත්තා විතරයි මේ වැඩේ කෙටියෙන් යන්නේ. දෙක චූටි පුතේ දෙක පුරා විද්‍යාත්මක මූලාශ්‍රය.
දෙවෙනි එක පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය. හරි දෙවෙනි එක පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය. දැන් එතකොට මේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය තමයි දෙවෙනි එක. හරිද? දෙවෙනි එක පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය. දැන් පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය සහ සාහිත්‍ය මූලාශ්‍රයනේ ප්‍රධාන මාතෘකා දෙක. ඔක තමයි දැන් දිගට යන්නේ හොඳේ. මේකේ පළවෙනි එක මොකක්ද? සාහිත්‍ය මූලාශ්‍රයනේ. හරි. දෙවෙනි එකනේ පුරාවිද්‍යා මූලාශ්‍රය. අපි දැන් ඒක පැත්තකින් තියමුකෝ. අපි ගමුකෝ සාහිත්‍ය මූලාශ්‍රය. දැන් චෝටි බබාලා ගන්නකො ටියුට් එක. සාහිත්‍ය මූලාශ්‍රය. දැන් ඉතින් මගේ මේ කතන්දරේ චුට්ටක් අහගෙන ලියන කතාව ඔයාලා අවශ්‍ය දේවල් ලියා ගන්න හොඳේ. දැන් සාහිත්‍ය මූලාශ්‍රය කියන්නේ කොහොමද? සාහිත්‍ය මූලාශ්‍රය. අපේ ඉතිහාසය හදාරන්නට අපට උපකාරී වන පොත්පත් ටිකට අපි කියනවා සාහිත්‍ය මූලාශ්‍රය. මොකද පුතේ? ඉතිහාසය හදාරන්න උපකාරී වන පොත්පත් ටිකට අපි කියනවා මොකද්ද? සාහිත්‍ය මූලාශ්‍රය. හරිද? ආන්ගේ කියන සාහිත්‍ය මූලාශ්‍රය අපි වර්ගීකරණය කරනවා කොටස් දෙකකට. හරිද? ඒ කියන සාහිත්‍ය මූලාශ්‍රය අපි වර්ගීකරණය කරනවා කොටස් දෙකකට. දැන් මෙහෙම වමුකෝ. ඉතිහාසය හැදෑරීමට උපකාරී වන පොත්පත්. හරි? ඉතිහාසය හැදෑරීමට උපකාරී වන පොත්පත් සාහිත්‍ය මූලාශ්‍රය. පැහැදිලිද? ඒකී සාහිත්‍ය මූලාශ්‍රයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. එක දේශීය. දේශීය සාහිත්‍ය මූලාශ්‍රය. හරිද? මම පුතාලා ලියා ගන්නකෝ. එක දේශීය සාහිත්‍ය මූලාශ්‍රය. අංක 2 විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය. හරි? දෙපතියන ලංකාවේ ඉතිහාසය හදාරනකොට සාහිත්‍ය මූලාශ්‍රය කියලා අදහස් කරන්නේ පොත්පත්. ඒකේ සාහිත්‍ය මූලාශ්‍රය කොටස් දෙකයි. එක දේශීය සාහිත්‍ය මූලාශ්‍රය, දෙක විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය. පැහැදිලි? හරි. ඊගාවට අපි යනවා දැන් මේ සාහිත්‍ය මූලාශ්‍රයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයිනේ පුතේ. හරිද? සාහිත්‍ය මූලාශ්‍රයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයිනේ. හරිද? හරි. සාහිත්‍ය මූලාශ්‍රයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. එකක් තමයි දරෝ හරි එකක් තමයි දේශීය සාහිත්‍ය මූලාශ්‍රය. අනික විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය. අපි දැන් දේශීය සාහිත්‍ය මූලාශ්‍රය පිළිබඳව සාකච්ඡා කිරීමට මත්තෙන් චූටි කොටසකට යනවා. ඒ කියන්නේ මෙහෙමයි. ලංකාවේ ඉතිහාසය හදාරන්න උපකාරී වන පොත්පත් සාහිත්‍ය මූලාශ්‍රය, ඒක දේශීය හා විදේශීය ලෙස කොටස් දෙකයි. දේශීය සාහිත්‍ය මූලාශ්‍රය ගැන කතා කරන්න මත්තින් අපි යනවා ඇයි අපේ ඉතිහාසය හදාරන්න සාහිත්‍ය මූලාශ්‍රය යොදා ගන්න. එහෙම නැත්නම් සාහිත්‍ය මූලාශ්‍ර යොදා ගැනීමේදී අපි සැලකිලිමත් විය යුතු කරුණු මොනවද? දැන් හිතන්නකෝ අපි දැන් ඉන්න දීර්ඝ ඉතිහාසයක් ඉගෙන ගන්න දරුවෝ. මහා ඉතිහාසයක් ඉගෙන ගන්න අපි යොදා ගන්නවා සාහිත්‍ය පොත්පත්. එහෙම යොදා ගන්නකොට අපි සුවිශේෂී කාරණා කීපයක් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. පළවෙනි එක තමයි අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ මූලාශ්‍රය රචනා කළ කාලය. හරි. කාලය පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මූලාශ්‍රය රචනා කළ කාලය පිළිබඳව හරිද? මූලාශ්‍රය රචනා කළ කාලය පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනේ. හරිද? දෙක කතුවරයා පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනේ. හරිද? එක මූලාශ්‍රය රචනා වූ කාලේ කතුවරයා. තව එකක් තමයි කතුවරයාගේ අරමුණු ගැන අරමුණු පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මේ මූලාශ්‍රය රචනා කළ කතුවරයාගේ අරමුණ. දැන් උදාහරණයක් වශයෙන් මහාවංශය ගන්නකෝ. කාලයේ තමයි ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ අනුරාධපුර යුගයේ. හරිද? කතුවරයා කවුද? මහා නාම හාමුදුරුවෝ. පැහැදිලිනේ? හරි. කතුවරයාගේ අරමුණ මොකක්ද? ඒ අරමුණ නම් එයාගේ අර සෑම පරිච්ඡේදයක් අවසානයේම දාලා තියෙන හොදි ජන පහන් සංවේගියෝ දෙසා කියලා. ඒ කියන්නේ හොදෙක්ම ජනයාගේ සිත් පහන් කරන්න ලියුවා කියලා. එයාගේ අරමුණ. එතකොට තව එකක් තමයි මූලාශ්‍රයට කරුණු සපයා ගත්
ආකාරය. මූලාශ්‍රයට කරුණු සපයාගත් ආකාරය. ඒ කියන්නේ මහා නාම හාමුදුරුවෝ සිය ග්‍රන්ථය සම්පාදනය කිරීමට තොරතුරු ලබා ගත්තේ කොහොමද? දීප වංශයෙන්, නේ සියලට්ට කතා මහා වංශය නේද? ඊට පස්සේ දීප වංශට්ට කතා, මහා බෝධි වංශට්ට කතා, උත්තර විහාරට්ට කතා, විනයට්ට කතා මේ වගේ ඒවා සහ ජනප්‍රවාද තොරතුරු. මේ සියල්ල සමුච්චය කරලා තමයි මේ කෘතිය සම්පාදනය කරලා තියෙන. මම උදාහරණයක් වශයෙන් මහා වංශය ගත්තේ. ඒතර ඔබට පැහැදිලි දැන් අපි ඊගාව කොටස සාහිත්‍ය මූලාශ්‍රය යොදා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. හරිද දරුවෝ? එකමි කාලය මූලාශ්‍රය රචනාව. දෙක කතුවරයා. තුන කතුවරයාගේ අරමුණු. හතර කරුණු සපයාගත් ආකාරය. අය කියමු බලන්න මාත් එක්කමයි පුතාලා. කාලය කතුවරයාගේ අරමුණු මූලාශ්‍රයට කරුණු සපයාගත් ආකාරය. ඔන්න සාහිත්‍ය මූලාංශය යොදා ගැනීමේදී සැලකිලිමත් වූ කරුණු. හරිද? සාහිත්‍ය මූලාශ්‍රය යොදා ගැනීමේදී සැලකිලිමත් වූ කරුණු. දැන් අපි යනවා සුවිශේෂී මාතෘකාවකට. right. දැන් ලංකාවේ ඉතිහාසය හදාරනකොට සාහිත්‍ය මූලාශ්‍රය කියන්නේ කොමක්ද කියලා අපි කතා කළානේ. ඒක යොදා ගැනීමේ අරමුණුත් අපි කතා කළා. නැත්නම් යොදා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණුත් අපි කතා කළානේ. සාහිත්‍ය මූලාශ්‍රය කියන්නේ පොත්පත් බවත් අපි සඳහන් කළානේ. ඒතකොට ලංකාවේ ඉතිහාසය හදාරන්න උපකාරී වන සාහිත්‍ය මූලාශ්‍රය ප්‍රධාන වශයෙන් වර්ග දෙකයි කියලාත් අපි කියවනේ. එකක් දේශීය, දෙක විදේශීය. එහෙනම් අපි දැන් කතා කරන්න යන්නේ දේශීය සාහිත්‍ය මූලාශ්‍රය වඩාම වැදගත්ම සවිශිෂ්ටතම කොටස පිළිබඳව. හරිද? පුතා මේ දේශීය සාහිත්‍ය මූලාශ්‍රය හොඳට අහගෙන ඉන්න ඕනේ, අවබෝධ කරගන්න, පොඩක් මීටරයට දාගන්න මේ සාකච්ඡාව. දැන් ඔය දේශීය සාහිත්‍ය මූලාශ්‍රය කියලා කියන්නේ ලංකාවේ ඉතිහාසය හදාරන්නට උපකාරී වෙන අපේ රට ඇතුලේ ලියවුණු පොත්පත් ටික. මොකද මේනික ලංකාවේ ඉතිහාසය හදාරන්නට උපකාරී වන අපේ රට ඇතුලේ ලියවිච්ච පොත්පත් ටික. හරිද? ඒකට අපි කියන දේශීය සාහිත්‍ය මූලාශ්‍රය කියලා. ඒතර ලංකාවේ ඉතිහාසය හදාරන්න වටින අපේ රට තුල ලියවුණු පොත්පත් දේශීය සාහිත්‍ය මූලාශ්‍රය. ඒ විශේෂයෙන්ම වටිනාකම උතන තියෙන වංශ කතා වලට. ඒ වංශ කතා කියලා කොටසක් තියෙනවා නේද? සංදේශ කාව්‍ය කියලා තියෙනවා, හටන් කාව්‍ය කියලා තියෙනවා නේද? එතකොට බෞද්ධ ග්‍රන්ථ වෙනම තියෙනවා, ප්‍රශස්ති කාව්‍ය තියෙනවා. ඉතින් මෙහිම සුවිශේෂී කරුණු කීපයකට අපිට මේක වර්ගීකරණය කරලා දාන්නත් පුළුවන්. කොටස් කීපයකට. ඉතින් මේකේ වඩාම වටින එක තමයි වංශ කතා. හරිද? ඓතිහාසික වංශ කතා. ඒ වංශ කතා අසින් අපේ ඉතිහාසය හැදෑරීම සඳහා උපයුක්ත කරගන්න පුළුවන් සුවිශිෂ්ට වංශ කතා කීපයක් පිළිබඳව තමයි මෙතෙන්දි කරුණු ගෙනහැර පාන්නේ. පැහැදිලිද? ඒකේ පළවෙනියට අපි ගන්නවා දීපවංශය කියන කෘතිය. පළවෙනියට අපි ගන්නවා දීපවංශය කියන කෘතිය. හරිද? මේ වංශ කතා පිළිබඳව පොඩි අදහසක් මේකේ දෙනවා. මේ දැන් චුට්ටක් බලන්නකෝ. ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ හැදෑරීමේදී වංශ කතා වලින් විශාල පිටුවහලක් ලැබේ. වංශ කතා තුළින් දැක්වෙන්නේ ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් පුජ්‍යලයන් හෝ සිදුවීම් පිළිබඳ දක්වන පරම්පරාගත කතාවයි. වංශ කතාවල ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් පුජ්‍යලයන් හා සිදුවීම් පිළිබඳ පරම්පරාගත කතාවයි. වංශ කතාවල බොහෝ දුරට දැක්වෙන්නේ දේශපාලනික හා ආගමික තොරතුරුය. ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ හැදෑරීමට උපකාරී වන වංශ කතා ගණනාවක් හරිද? අති අතර ඒන් වඩාත්ම වැදගත් වංශ කතා වන්නේ මහා වංශයයි. එහෙත් දැනට ඉතිරි වෙති පැරණිතම වංශ කතා වන්නේ දීප වංශයයි. ඓතිහාසික වශයෙන් වැදගත් වංශ කතා කීපෙමි දීප වංශය, මහා වංශය, තෝප වංශය, බෝධි වංශය, දාඨා වංශය, අනාගත වංශය, හත්වනගල්ල විහාර වංශය, චෝල වංශය, වංශත්තප්පකාසිනිය ධාතු වංශය. පැහැදිලි? ඒ වංශ කතා පිළිබඳ ඔබට යම් අවබෝධයක් ලැබෙනවා. වංශ කතාවක් කියන්නේ මොකක්ද? ලංකාවේ ඉතිහාසයේ හැදෑරීමේදී වංශ කතා විශාල පිටුවහලක් ලැබේ. වංශ කතා තුළින් දැක්වෙන්නේ ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් පුජ්‍යලයන් හෝ නේද? පුජ්‍යලයන් හෝ සිදුවීම් පිළිබඳ දැක්වෙන කතාවයි. එන අපේ මාතෘකාවේ සුවිශේෂී සම්දිෂ්ඨානයකට අපි යනවා දීප වංශයට. right? දීප වංශයට චිරපතාලා දැන් තමයි වැඩේ පටන් ගන්නෙ. හරිද? වෙන මෙවුව ගැන පට්ට අවබෝධයක් ඕනේ. සුපිරි අවබෝධයක් ඕනේ. දැන් සමහර පන්ති වල මම ඔය උගන්වලා අහගෙන ඉඳලා තියෙනවනේ මොංගල් වගේ ළමයින්ටත් නිකන් උගන්න අයටත් පොඩි නිකන් අවුලක් තියෙනවනේ ට්‍රැක් වගේ සිද්ධියක් අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ මෙහිමයි. මෙව්ව නිකන් සීනි බෝල සයිස් එකට ගෙන හැර දක්වන්නේ.
කියන්නේ ඒක බෑ. එහෙම වැඩක් නැහැ. ලංකාවේ ක්‍රිකට් ටීම් එක වගේ වෙනවා. ඉස්සර ක්‍රීඩකයෝ වගේ නෙමෙයිනේ. අන්තිමේදී ඇති දෙයක් නැහැ. හරිද? කියන්නේ හරි පුහුණුවක් නෑ මුන්ට. ඩිෆෙන්ස් එකක් කරගන්නත් බෑ දසුන් සාන කරන්නේ. නායකයා දන්නවනේ ඉතින් ඒ උඩ පැනලා තමයි කරගන්නේ. ඒ කියන්නේ ඒක වැඩක් නෑ. නේද? ඒක වැඩක් නෑ. මං කියන්නේ අපි ඉගෙන ගන්න එක යම්කිසි ක්‍රමයකට පිළිවෙලකට අවබෝධයක් සහිතව ඉගෙන ගන්න ඕනේ. ඔන්න දැන් බලන්නකෝ. ඔයා ඉගෙන ගත්තේ දීපවංශ කතාවයි. අපි දැන් සාකච්ඡාවට බඳුන් කරන දීපවංශ කතාවයි. මේක මට ගොඩෝ දෙන්න පුළුවන්. මොකද මම උසස් පෙළ අවුරුදු 10ක් උගන්වපු කෙනෙක්. කියන්නේ උසස් පෙළට මොකද උසස් පෙළ උගන්වනකොට අපි දන්නවා මේක ටිකක් වපසරිය ටිකක් වැඩියෙන් කියලා දෙනවා. එහෙනම් මේ මට්ටමට නොගොස් යම්කිසි ප්‍රමාණයකට මයි දුවල පුතාට වටින විදිහට මේක අපි යම් විදිහට අධ්‍යයනය කරමු කෙටි වෙලාවකින්. දීපවංශය. දැන් ලංකාවේ ඉතිහාසය හදාරන්න අපිට වඩාම වටින වංශ කතා දෙකක් ගැන අපි කතා කළොත් දීපවංශය හා මහාවංශය. හැබැයි මේ දෙකෙන් මෙන්න මෙහෙම අපි කිව්වොත් අපේ ඉතිහාසය හදාරන්න වඩාම වටිනම කෘතිය තමයි මහාවංශය. දැන් ඉතිරි වෙලා තියෙන වටිනම කෘතිය මහාවංශය. ඒ තරක දෙකක් නැහැ. හැබැයි අපි මෙහෙම හෙව්වොත් ලංකාවේ ඉතිහාසය හදාරන්න දැනට ඉතිරි වෙලා තියෙන පැරණීම කෘතිය කොහොමද දෙවොත් උත්තරේ දීපවංශය. හැබැයි දීපවංශයටත් වඩා හරිද මේ දීපවංශයටත් වඩා පරණ කෘතියක් පිළිබඳව සාකච්ඡා වෙනවා. ඒ කෘතිය තමයි මේ දීපවංශය යනු සම්ප්‍රදායානුකූලව පිළිගැනීම වන අතර. ඒක මෙන්න මෙහෙම කියන්නේ දැනට ඉතිරිව ඇති පැරණිතම ශ්‍රී ලාංකික ග්‍රන්ථයේද දීපවංශය යනු සම්ප්‍රදායානුකූල පිළිගැනීම වන අතර සිහල වත්තුප්පකරණී ඊට පෙර ලියන ලද ග්‍රන්ථයකයි යන මතයේද පළකොට ඇත. ඊළඟ සිහල වත්තුප්පකරණී කියන කෘතිය ඊට පෙර ලියන්නට ඇතයි කියලා සැලකෙනවා. දැන් ඉතිරි වෙලා තියෙන වගේ. ඒක මතක තියාගන්න. නමුත් අපි දැන් පිළිගන්නේ පොදු මතය දීපවංශයයි. දීපවංශය කියන්නේ ලාංකීය ඉතිහාසයේ පිළිබඳව මාර වටින තොරතුරු සමුදායක් එකට කැටි කරලා ගෙන හැර පාපු ග්‍රන්ථයක්. ඒතකොට දීපවංශය pāli භාෂාවෙන් ලියලා තියෙන කෘතියක්. pāli භාෂාවෙන් ලියලා තියෙන කෘතියක්. මේක අනුරාධපුර යුගයේ ලියපු කෘතියක්. දැන් එක එක බලා ගන්න. අනුරාධපුර යුගයේ ලියපු කෘතියක්. pāli භාෂාවෙන් ලියලා තියෙන කෘතියක්. pāli භාෂාවෙන් පද්‍යයෙන්. බෝධුට ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ 5 වෙනකම් පහෙත් යම් කොටසක් වෙන්නේ නැති 4 වන සියවසේ කියලා තමයි දීපවංශය අපි පිළිගන්නේ. මොකද මහාවංශي 5යි. එතකොට මේ දීපවංශය කියන කෘතිය දැන්ට ඉතිරි වෙලා තියෙන පැරණිතම කෘතිය කියලා අපි කිව්වා සිහලවත් උපකරණය පිළිගන්නවා. නමුත් දීපවංශය කියලා අපි දැන්ට පිළිගමු. එතකොට මේ එතමුන්ගේ විශ්වාසය තමයි මහාවංශය යනු දීපවංශේ අට කතාවය කියන අදහස. අට කතාව කියන්නේ පට්ට කතාවක් නේ අට කතාව හරි. දැන් එතමුන්ගේ විග්‍රහයක් තියෙනවා දීපවංශේ අට කතාව මහාවංශේ. මහාවංශේ අට කතාව මොකද්ද? වංශත්තපකාසිනී. එහෙනම් මේ අට කතාව කියන්නේ මේ දෙකේ තියෙන තොරතුරු වල ස්වභාවය දැක්කහම බොහෝ දුරට සාම්‍යතාවයක් තියෙනවා. that means සමානභාවයක් තියෙනවා. මේ සාම්‍යතාවයක් තියෙනවා. මේ දෙක හරි ක්ලෝස් කිට්ටුයි. බොහෝ දුරට මහාවංශය ලියනකොට ප්‍රමුඛතම ග්‍රන්ථයක් හැටියට උපයුක්ත කරගෙන තියෙනවා දීපවංශය. දැන් දීපවංශය බොහෝ සෙයින් ප්‍රයෝජනෙටගෙන ලියන ලද කෘතියක් තමයි මහාවංශය. එබැවින් මේ දෙක අතර අන්තර් සැබදියාව ඉතාම සමීපයි කිට්ටුයි. ඒක නිසා තමයි මහාවංශය දීපවංශය අට කතාවද කියන අදහස එළියට දෙන්නේ. හරිද? ඒකලම දැන් මේ කෘති දිහා බලනකොට දීපවංශයේ පරිච්ඡේද 22කින් සමන්විතයි. මහාවංශය 37කින් සමන්විතයි. 37යි ගාථා 52ක් විතර තියෙනවා මහාවංශය. සමහර තැන්හි 50ක් කියලා දාලා තියෙන 52ක්. එතකොට දීපවංශයේ පරිච්ඡේද 22ක් අන්තර්ගත. ඒ කියන්නේ මහාවංශය 37යිනේ දරුවෝ. දීපවංශය මේ 22යි. හොඳේ. එහෙනම් මහාවංශයට වඩා දීපවංශය කෙටි, කිට්ටුයි, පොඩි, චෝටි. ඊගව කාරණේ තමයි මේ දීපවංශයේ පිළිබඳව අපි අධ්‍යයනය කරලා බලනකොට මේක මේ ලියපු එක කතුවරයෙක් නේ. දැන් මහාවංශයේ නම් මහානා මහමුදුරු ඉන්නවනේ. හැබැයි දීපවංශයේ එහෙම එකක් නේ. නිශ්චිත කතුවරයෙක් නේ. මේ කිසියම් කතෘ මණ්ඩලයක් නැත්නම් කිහිප දෙනෙකු විසින් ලියන ලද තොරතුරු එකතු කරලා සකස් කරලා පිටු කරලා ගත්ත ග්‍රන්ථයක්. කියන්නේ කිහිප දෙනෙකු විසින් ලියන ලද තොරතුරු
එකතු කරලා සකස් කළ ග්‍රන්ථයක් හැටියට තමයි අපට දීපවංශය ගන්නට පුළුවන්. ඊගව කාරණේ තමයි දැන් ඓතිහාසික පොතක් විදිහට ගත්තාම ඉතිහාසය හැදෑරීමේ පොතක් විදිහට ගත්තාම මේකේ වටිනාකම් සමුදායක් වගේම දුර්වලතා ගුණෝකුත් තියෙනවා. හැබැයි ඒක මාතෘකාව මම මුලින් කිව්වා මොකද්ද? ඉතිහාසය හැදෑරීමේ පොතක් විදිහට ගත්තාම හොඳද? ඉතිහාසය හැදෑරීමේ කෘතියක් විදිහට ගත්තාම මේක වටිනාකම් ටිකකුත් තියෙනවා, දුර්වලතා ටිකකුත් තියෙනවා. මහා වංශයට වඩා සමහර තැන් වටිනවා. දැන් පළවෙනිම වටිනාකම තමයි දැනට ඉතිරි වෙලා තියෙන පැරණිම කෘතියනේ ඕල් ගෝල් කියලානේ අපි කියන්නේ. පැරණිම කෘතිය වීම නිසා වටිනවා. දැනට ඉතිරි වෙලා තියෙන පැරණිම කෘතිය වීම නිසා වටිනවා. ඒ වගේම තමයි බොහෝ තොරතුරු අමුවින් දාලා තියෙනවා. එලෙසම දාලා තියෙනවා. ඒ නිසා විශ්වසනීය භාවයෙන් යුක්තයි. විශ්වසනීය භාවයෙන් යුක්තයි. මේක මේ තියෙන තවද දීපවංශයේ මහා වංශයට වඩා ප්‍රමාණයෙන් කුඩාවත් ඒ අන්තර්ගත ඇතැම් කරන මහා වංශය දක්නට නෙමෙත. මහා වංශයේ අන්තර්ගත නොවන ඇතැම් කරුණු දීපවංශයේ අන්තර්ගතයි. එබැවින් මහා වංශයට වඩා යම් තැන්හි සමහර තැන්හි වටිනාකම වැඩි. පැහැදිලි කියන්නේ මහා වංශයේ කොච්චර වුණත් ඒකේ නැති තොරතුරු මේකේ තියෙනවා. වටිනවනේ එතකොට. දැන් උදාහරණයක් වශයෙන් මෙහිම අපි බලමු. මහා සම්මත රාජ පරම්පරාවේ ඇතැම් රජවරුන්ගේ නම ටියුට් එකේ දාලා තියෙන්නේ. ප්‍රථම ධර්ම සංගායනාවේදී ධර්මයේ පිටක වශයෙන් සංගායනා කිරීම. පණ්ඩු වාසුදේව රජුගේ පුතුන් 10 දෙනාගේ නම්, ඒ වගේම සංඝමිත්තා මෙහෙණින් වහන්සේ සමග වැඩම කළ අවශේෂ භික්ෂූන් වහන්සේලාගේ නම් මේවා දීපවංශයේ තියෙනවා මහා වංශේ නැත. එහෙනම් මහා වංශයට වඩා සමහර තැන්හි මේකේ වටිනාකම් වැඩි. ඒ වගේම මෙහි විවිධ භාෂා ශෛලීන් වීරණ විශේෂ සහ පුනරුක්ත දෝෂ තියෙනවා. අනිවත් අපි දැන් සැලකිල්ලට ගන්න ඕනේ. අර වටිනාකම් ටික වගේම විවිධ භාෂා ශෛලීන් පුනරුක්ති දෝෂ වීරණ දෝෂ නේ ග්‍රැමර් අප්සෙට් මේකේ සමහර තැන්වල ක්‍රියාපද නේ සමහරක් කිව්වාගේ. වීරණ දුර්වලතා තියෙනවා. එකකින් අදහසක් ගන්න පුළුවන්. තනි පොත්ජලයක විසින් ලියන ලද කෘතියක් නොව විවිධ පොත්ජලයන් විසින් ලියන ලද කෘතියක් කියන එකත් අපට එමගින් වැටහෙනවා. සහ ඒ යුගයේ වන විට භාෂාව කොතරම් දියුණු තත්වයක පැවතුනාද කියන අදහස ගන්න පුළුවන්. මීට වඩා ඉතාම ව්‍යක්ත භාෂාවෙන් තමයි මහා වංශය රචනා කරලා තියෙන්නේ. මේ අන්තර්ගතයේ දේශ සුපරීක්ෂාකාරීව බැලුවහම අර භාෂාව හොඳයි භික්ෂුවක් විසින් ලියලා තියෙන්නේ. මේ භාෂා මොඩලයේදී හැ බැලුවහම දීපවංශයට වඩා අප්ඩේට්. ඒ නිසා මහා වංශයේ සරලවම ගත්තාම දීපවංශයට වඩා හොඳ කෘතියක්. හැබැයි දීපවංශයේ භාෂාමය ගැටලු නිසා සමහර තැන් තේරුම් ගැනීම පවා අපහසු වෙලා තියෙනවා. ඒ වගේම මේක එක් කතුවරයෙකුගේ කෘතියක් නොවන බව අපිට පැහැදිලි වෙනවා මේක කොටස් කීපයකින් යුක්ත නිසා. ඒ වගේම තමයි විශේෂයෙන් මෙහි කරුණු සංශෝධනය කළ ලද බව පැහැදිලි කියන්නේ සමහර කරුණු මේ සංශෝධනය නොකර අමුවෙන්ම දාලා තියෙනවා. ඒකෙත් යම් වටිනාකමක් තියෙනවා. ඉතින් ওই විදිහට දීපවංශය ගත්තාම අර විහරණ දුර්වලතා තිබීම හරිද ඒකලාම මේකේ තේරුම් ගන්න අපහසු තැන් සමහරක් වෙලාවට තියෙනවා. හරිද? ඒ වගේ කාරණා නිසා මේකේ යම් යම් දුර්වලතාවයන් තියෙනවා. චුට්ටක් බැලුවොත් ඒ කාරණා ටික. ඒතකොට ඒ වගේම එකම සිද්ධවීම නැවත නැවත මේකේ දාලා තියෙනවා. එකම දේ නැවත නැවත දාන කොටත් පොඩි ගැටලුවක් තියෙන්නේ. එක කතෝරයෙක් ලියනවා ඊට පස්සේ තව කෙනෙක් ලියව වගේ සිද්ධියක් මේකේ තියෙන්නේ. ඒකනේ මම කියවර කතෝරු කීප දෙනෙක් විසින් ලියලා දෙකක් කියලා. ඒකම සිදුවීම නැවත නැවත දානවා කියලා කියන්නේ මෙන්න මෙහෙමයි උදාහරණයක්. අපි දන්නවා ලංකාවේ ඉතිහාසය හදාන්නකොට මේ රුවන්වැලි දාගෙබ ලෝවා මහා ප්‍රාසාදයේ නිර්මාණය පිළිබඳ කතාවේදී අපි කියන්නේ දුටුගැමුණු රජතුමාගේ නිර්මාණයක් කියන්නේ එතුමා විහෙර විහාරස්ථාන 89ක් කළාලුනේ. ක්‍රිස්තුපුර 161 137 අවුරුදු 24ක කාල පරිච්ඡේදය තුළ විහෙර විහාර 89ක් කළා කියන්නේ. මේකේ තියෙනවා දුටුගැමුණු රජු විසින් මේක කළා කියලා. සමහර තැනක තියෙනවා සරදාතිස්ස රජු කළා කියලා. අනවල එකම සිද්ධිය ආය දාලා තියෙනවා වෙන කෙනෙක් විදියට. හරිද? දැන් ඔහොම කාරණා හින්දා දීපවංශයේ යම් ආකාරයක අඩුපාඩු ගැටලු තියෙන බව අපට පේනවා. ඒ නිසා දීපවංශය කියන්නේ අපේ රටේ ඉතිහාසයේ හදාරන්න තියෙන පැරණිම කෘතිය ඒක වටිනවා. හරිද? ඒක ළමගේ වටිනාකම් සමුදායක් තියෙනවා. පරිච්ඡේද 22යි. පාලි භාෂාවෙන් ලියලා තියෙන්නේ. කතෝරු කීප දෙනෙක් විසින් ලියලා තියෙන්නේ. කතෝරේ අවිනිශ්චිතයි කියන්නේ ඒකයි. හරිද? එතමුන් කියනවා භික්ෂුණීන් වහන්සේලා විසින් ලියන්නට ඇතේ කියලා. ඉන්දියාවේ මහා ප්‍රජාපති ගෞතමීගේ ඉඳලා ලංකාවට වැඩම කළ සංඝමිත්තා මෙහෙණිය දක්වා භික්ෂුණීන් වහන්සේලාගේ ආචාර්ය පරම්පරාව ගැන මේකේ තියෙනවා. ඒ නිසා භික්ෂුණීන් විසින් ලියන්නට ඇතේ කියලා විශ්වාස කරන පිරිසක් ඉන්නවා. ඒ නිසා දීපවංශය කියන්නේ
ඊටාම වටින කෘතියක්. අඩුපාඩු තිබ්බත් දැන්ට ඉතිරි වෙලා තියෙන පැරණිම කෘතිය. පසු කාලේදී ලියලද මහා වංශයේ තොරතුරු ලබාගත් කෘතිය නිසා තමයි අර මහා වංශයේ අට කතාව ලෙසත් දීපවංශයට යම් අදහසක් අර්ථකථනයක් දෙන්න හදන්නේ. සා ලංකාවේ ඉතිහාසය හදාන්නකොට ඒ කාරණා ටික මතක තියාගන්න ඕන. මොකද අපි දීපවංශයේ පිළිබඳ යම් සරල විග්‍රහයක් කළේ මගේ චෝටි පුතාට අවශ්‍ය ප්‍රමාණයට. ඉතින් වැඩිදුර දැනුම අවශ්‍ය නම් අපිට වෙනම කරන්න පුළුවන්. ඒ නිසා වෙන මේ වගේ අපි කෘති පිළිබඳ යම් සාධනීය අවබෝධයක් යම් පිළිවෙලකට ක්‍රමවත් අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඔබට යම් අවබෝධයක් වැටහීමක් ඇති. මේ දැනුම අරගෙන අපි ඉස්සරහට ගියොත් තමයි ඉතිහාසයේ විෂය හොඳට තේරෙන්නේ. ඔය සීනි බෝල ටයිප් එකකින් ඉගෙන ගන්න යන්න එපා. ඉගෙන ගන්න නැතුව ඉන්න. හරිද? මේක ඉගෙන ගත්තේ ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න. ඒක ලීසි එතකොට. හොඳයිනේ. දැන් සමහර විෂයන් තියෙනවා ගණන් උගන්වනවා ගණන් ඉගෙන ගත්තේ නැති අයගෙන් කොමර්ස් කරපු අයගෙන් ගණන් ඉගෙන ගන්න ළමයි ඉන්නවා. කොමර්ස් කරපු කෙනාගෙන් කොමර්ස් ඉගෙන ගන්න තරම් ප්‍රතිඵලයක් නැහැනේ ගණන් ඉගෙන ගන්නකොට. බෑ නෙමෙයි පුළුවන් වුණත් එහෙම නැහැනේ. දැන් මේ විෂය හදාරපු නැති කෙනෙක් අඩම උසස් පෙළේදීවත් ඒ සාමාර්ථයක්වත් හොඳට පිළිවෙලට ඉගෙන ගත්තේ නැති කෙනෙක්. ගෙන් මේක ඉගෙන ගත්තේ නැත්තම් හරිද? හරි ඉගෙන ගත්තොත් එහෙම නැති කෙනෙක්ගේ මේක වැඩක් නැහැ. ඵලදාවක් නැහැ. දැන් මේක හරියට දන්න අවබෝධයක් සහිත කෙනෙක්ගෙන් ඉගෙන ගන්න. එතකොට පුතාට වටිනවා. ඉතින් ඔන්ලයින් මාධ්‍ය ඔස්සේ අපි මේ විදිහට මේ වැඩි වාට කරලා දෙනවා. දැන් අද දවසේ පළවෙනි අදියර ඉතිහාසයේ හැදෑරීමේ මූලාශ්‍රයේ පළවෙනි කොටස සාකච්ඡාව අපි මෙතකින් නිමා කරනවා. අපි ආයේ පටන් ගන්නෙ මහා වංශයේ ඉඳලා ලබන සතියේ. මහා වංශයේ ඉඳලා අපි මේ වැඩි ඊට පස්සේ ලබන සතියේ ඉඳලා යමු. ඊට අමතරව මම ඔයගලන්ට මෙදින් ඔය රාජ්‍යපාලක යුද්ධට ගැමුණු රජු වසබ රජු සර්දාතිස්ස වලගම්බා මහසෙන් නේද ධාතුසේන පළවන විජේබාහු පැරකුම් දෙවෙනි පැරකුම් දෙවෙනි විජේබාහු ඔය කට්ටිය තුන්වන විජේබාහු හයවෙනි පැරකුම් මහනුවර යුගයේ රජවරු ඔය සියල්ල පිළිබඳ වෙනම කතන්දර ටිකක් වෙන විදිහකට අපි සෝමහරහා ඔයගොල්ලන්ට ගෙන හැර දක්වන්න සූදානමින් ඉන්නවා. අද දවසට අපි එහෙනම් මෙතකින් නිමා කරනවා. සියලු දෙනාටම සුබදායි සතියක්. ඒ වගේම මේ ටියුට් එකත් එක්ක මේ සාකච්ඡාව හොඳට නැවත බලන්න බලලා ඔබේ දැනුම වර්ධනය කරගන්න විශේෂයෙන්ම ප්‍රායෝගිකව අපි මීරිගම ISM ආයතනයේ නොබෝ දිනකින් පන්ති ආරම්භ කරනවා. සෝම් හරහා ඔයගොල්ලන්ට අතපසු වෙච්ච ටික මෙහෙම දෙනවා. වරකපල සොසිප් අධ්‍යාපන ආයතන අපි වැඩේ කරගෙන යනවා. සෙනසුරාදා 1:30 3:30 සහ ඉරිදා හවස 3:30 5:30 පන්ති දෙකක් කරනවා. එහෙනම් සියලු දෙනාටම සුබදායි සතියක් සුබ අනාගතයක්. අද දවසේ අපි මෙලෙස නිමා කරනවා පළවෙනි පාඩමේ පළවෙනි අදියර. අයිබෝන් සේමට.